මෙන්න මූ හරිද? මූ මෙන්න මූට කරදර කරනවා. දැන් මේවා ප්‍රශ්නනේ. මේවා විසඳන්න බැරි ප්‍රශ්න. මේ හෙළුකොල්. අනේ සදක. මුට රැක පැනලා. ඒ උණු අතර ඉපගෝ. ගයිස් ගත්තා. මේ දන්සල්ලාව කිරි බනිසු හම්බ වුණොත් මේක මේ තමයි කරන්න ඕනේ. හරිද? ගත්තා මේක උගන්න ඕනේ මේක. හරිද? ඊට පස්සේ තමයි කන්න ඕනේ. මේ ක්‍රමයට කෑවේ නැත්තම් බනිස් කනේ උන්ට පිටුකුරු ගිහින් මැරියා. හෙලෝ good morning කොහමද යන්න හදන්නේ දන්සල් වදින්න අද ඇවිල්ලා වෙසක් පොය දවස. ඕකේ මගේ ගයියව සෙට් කරගෙන අපි යන් දන්සල් වදින්න. දන්සල් වලට බා හැම වදින පුරුද්දක් තියෙනවා බා. දන්සල් කමු. එයි වදින්නේ. කන්නනේ තියෙන්නේ. කයියා කෙතරට ඇවිල්ලා ඉන්නේ. බයිසිකලේ හුලන්න. අනික ගිහින් බයිසිකලේ දාන්නේ උඩ. හුලන්නේ. බයිසිකලේ ගියා කියමුකෝ. බයිසිකලේ දාන්නේ කොහෙද? දාන්නේ කිව්වේ ලොක් එකක් තියෙනවා. ලොක් එකක් තියෙනවා. මෙහෙම බා. අපි යන්නේ බා ටවුන් එකේ. ටවුන් එකේ දන්සල් වන්න යන්න හදන්නේ. අපි දන්සලේදී සෙට් වෙමු. කෝබන්නේ නෑනේ. අයියෝ අර අතන්නේ. ආ වෙලාව මාළුකා කෝබා ඔරලෝද කොහොම? ඒ මගුල පේන්නෙත් නෑ බා. තා විනාඩි 15ක් තියෙනවා. හරිම කණුකාටුයි ෆ්‍රෙන්ඩ්ස් අපි හොයන් ආපු දන්සල නෑ එතන. කුජීතයි. ඉස්සක් පොයදා මෙහෙම බලුවඩ කරන එක නම් ඇත්තටම කුජීතයි. කට්ටියක් අයිස්ක්‍රීම් කකා එනවා. ඒ කියන්නේ ඉදිරියෙන් අනිවාර්යෙන් දන්සලක් තියෙන්න ඕනේ. Finally guys, ඔන්න අපිට දන්සල සෙට් වුණා. මොනවද කියපන්කෝ? මොනවා කියන්නේ? හරිම සතුටුයි. අයිස්ක්‍රීම් එකක් කාලා අපි බලමු ඊළඟට වෙන දෙයක්. फ्राइड राइस දන්සල තියනවාද කියලා බලන්න අපි ආවා. ඒත් එක්කම අපිට තව දන්සලක් සෙට් වුණා. फ्राइड राइस දන්සල නම් නෑ පුතේ. අඩෝ තවත් අයිස්ක්‍රීම් දන්සල. හෙලෝ ගයිස්. කොහමද අපි එකෙන් මැදින් දාගත්තා. ඒකෙන්ද අපි ඉක්මනට මෙතනින් කරන්න පුළුවන් වෙයි. දන්සලකට ගිහින් නිකන් එන්න බෑනේ. පොලිමේ ඉන්නවට සාධාරණයක් කරගන්න ඕනේ. නේද බා? ඔව්. පාට්ටපා අඩෝ අතේ ඔන්න අඳුරන ගයියෝ ටිකක් ඉන්නවා. අඳුරන ගයියෝ ටික හායි කියමු. ආපෝ උඹලා නම් පොලිපත් නැහැ. සුපිරි ඩාන්සර්ලා සෙට් වුණා.
අපි චර්ච් එකක් ඇතුළට යන්නේ. අම්මන්සි පට්ටනේ. මේ බා ඊට මන්දන් වල සයිස් එක. අඩෝ. දුවන්නේ. අම්මන්සි අනේ ජේසුස් වහන්සේ. අඩෝ මම මෙතනට බලවිලක් තාක්කා. මොකද්ද? චර්ච් වලත් දන්සල් දෙනවනේ. ඔන්න අපිට ආයි කලින් එකවම සෙට් වුණා. දැන් යන්න හදන්නේ බනිසුයි කිරි කන්න. කිරි කන්න නෙමෙයි කිරි බොන්න. දන්සල තියෙනවා ඉස්සරහින්. දන්සලේ සෙට් එමු. මෙන්න මෝ හරිද? මෝ මෙන්න මෝට කරදර කරනවා. දැන් මේවා ප්‍රශ්නනේ. මේවා ඉස්සදන්න බැරි ප්‍රශ්න. අයිස්ලත්තා. මේ දන්සල් ආවොත් කිරි බනිසු හම්බ වුණොත් මේක මේ තමයි කරන්න ඕනේ. හරිද? ගත්තා මේක උබන්න ඕනේ මේක. හරිද? ඊට පස්සේ තමයි කන්න ඕනේ. මේ ක්‍රමයට ගෑවේ නැත්තම් බනිස් කනේ උන්ට පිටුකුරු ගිහින් මැරියා. අපි දැන් ඇලප්පල්ලේ රින්ගන්න යන්නේ. මෙන්න මේ ඩයල් එක තමයි අපි එක්ක යන්නේ. බලමු ඊළඟට මොනක් වෙයිද කියලා. වා ඇයි තින්ට අපිට ඔහොම කරන්නේ? තාම යනකම. ඔබ ඇයි බං අපි දැන් ගෙදර පහු කරලා අපි මඩුවට එක්කන් යන්නේ ඇයි බං? ගෙවල් දෙකක් පහු කරා. දෙකක් පහු කරා බං දැන්. බලහන්කො පට්ට දුකන්නේ විදින්නේ. පන්සලේ දාන දෙන්නත් බෑ. ඔව් බං. ඇයි බං මෙහෙම අපිට කරන්නේ? අරුම්බේ සුරතල් මේ ඉන්නේ ටිනුරගේ සුරතල් සතා. හරි. ආච්චිට හාල් කරනවා. තා පොඩ්ඩේ සුරතල් සතා හොඳටම හුරතල් වෙනවා. තා පොඩ්ඩේ හුරතල් වෙලා යනවා. මේ ගෝතයා හරිද? මෙන්න මේ ගෝතයා ගෙදර යතුරු ගෙනල්ලා නැහැ. දැන් ගෙදරට එක්කන් ඇවිල්ලා. ගෙදර දැන් අම්මට කියලා යතුරු ගෙන්න ගන්නත් බෑ. මේ ගෝතයා ළඟ තමයි බයික් එකේ යතුරු තියෙන්නේ. අයියෝ බය. දැන් එහෙම අතර හොදම වැඩේ කියන්නේ මේ ගෝතයාගේ හුරුතල් සතා දැක්කා. මේ පේනවනේ දාර ගෙම්බෙක් ඉන්නේ. පේනවනේ. මේ වගේ ගෝතෙක් ආයි ලොවෙත් නැහැ. අයියලා බයික් වලින් යද්දී අපි යන්නේ කකුල් දෙක. මේ ගෝතයා දැන් ආයි තවත් මේ කොහෙද එක්ක යනවා. කුඹුරු අස්සෙන් ඇලවල් පල්ලෙන් යනවා. ඇල තියෙන්නේ. කියන්නේ තාම නැල්ලු. හොදු කොල්. අනේ සද්දක. මුදු දැක බැලලා.